අයිවන් පුතේ හැමෝටම සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ වර්ග දෙකක අන්තරයේ සාධක කොහොමද ගන්න කියලා. හරි? එතකොට මේක මාර ලේසි පොඩි වැඩක් කරන්න තියෙනවා. හැබැයි සමහර දරුවන්ට මේකේ මේ කරන විදිය හරියට ඒක දන්නේ නැති නිසා මේ ගණන් අතාරිනවා. හරි. ඉතින් මේක මුලින්ම අපිට කතා කරන්න තියෙන්නේ 9 වසරේ අපේ සිලබස් එකේ 9 වසර තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් එහෙනම් වැඩි වෙලාවක් ගන්න ඕනේ නැහැ. මොකද්ද මේ වර්ග දෙක අන්තරය කියන එක පැහැදිලි කරලා ගණන් ටිකකින් අපි සම්පූර්ණ මේක ඉගෙන ගමු. පළවෙනි ගණන් කිහිපය හදද්දී ඔයාලට මොකද්ද වෙන්නේ කියලා තේරෙයි. ඊට පස්සේ ගණන් ටික හදන්න බලන්න හැමෝටම අනිවාර්යෙන් මේක තේරෙනවා. එහෙනම් වැඩේ පටන් ගමු. හරි? ඉස්සෙල්ලම කියන්න මොකද්ද වර්ග දෙකක අන්තරයක් කියන්නේ කියලා. පුතේ වර්ග දෙකක අන්තරයක් කියද්දි මෙහෙමයි. දැන් හිතමු උදාහරණයක් ගන්නම්. ඔයා මේ විදිහට හිතන්න. ඔන්න A කියලා ඉන්න විජය සංකේතයක්. මම එයාට උඩින් දානවා වර්ගයක්. හරි? එතකොට ඒ වර්ගයක් ඉන්නවා. තව ඉන්නවා පුතේ B කියලා කෙනෙක්. මම එයාගේ උඩිනුත් දාන්නම් වර්ගයක්. හරි? දැන් මෙතන පද දෙකක් ඉන්නේ. එකක් කවුද? A වර්ගය අනිත් එක B වර්ගය. වර්ග පද දෙකක්. වර්ග දෙකක්. වර්ග දෙකක අන්තරයක්. පුතේ ඔබ දන්නවා ඓක්‍යයක් කිව්වොත් එකතුවක්, අන්තරයක් කිව්වොත් වෙනසක්. හරි? එහෙනම් වර්ග දෙකක අන්තරයක් කිව්වොත් වර්ග පද දෙකක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ දෙන්නගේ මැදින් ඉන්න ඕනේ මොකද්ද? අඩු කිරීමේ ලකුණක්. හරි? ඔන්න එහෙනම් වර්ග පද දෙකයි මැද අඩු කිරීම ලකුණයි තිබ්බොත් අපි ඒකට කියනවා වර්ග දෙකක අන්තරයක් කියලා. පැහැදිලිද? වර්ග දෙකක අන්තරයක් කියලා. එතකොට වර්ග දෙකක අන්තරයේ සාධක ලියන විදිය තමයි ලේසියෙන් ලියන විදිය තමයි අද අපි කතා කරන්නේ. හරි? පුතේ වර්ග දෙකක අන්තරයක් දැක්කොත් ඔයා මෙන්න මෙහෙම ලියන්න ඕනේ. හරිද? මම මේ මොඩල් එක කියන්න හොඳට අහන්න. A වර්ගය ඍණ B වර්ගය අනිවාර්යෙන් ඍණ තියෙන්න ඕනේ දෙන්නම වර්ග වෙලා ඉන්න ඕනේ. හරි? සාධක ලියන්නේ මෙහෙම. එකක් ලියනවා පුතේ A මෙතන ලකුණ ඍණ නම් ඍණ දැම්මා අනිත් එකෙන් මෙතනින් B ගත්තා. බලන රටාව වරහන් දෙකක් ඔයා දාගන්න ඕනේ. හරිද? වරහන් දෙකක් දාන්න ඕනේ. ඔහොම එක වරහනක ලියනවා. මෙතන ඉන්න මුලින් අකුර පිළිවෙලට ලියන්න ඕනේ. මුලින් මේ නම් A ඊළඟට අඩු කිරීම නම් අඩු කිරීමෙන් ඉන්නේ කොහොමද මෙතන ඊළඟට අඩු කිරීම දැම්මා. ඔයා B දාන්න. හරි? ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතන දාපු කෙනාගේ විරුද්ධ එක්කෙනා මෙතන ලියන එක. හරි? A ඍණ B නම් අනිත් එක්කෙනා A ධන B. පැහැදිලිද? ඒ කියන්නේ දැන් ඕනනම් ඔයා මේක ගුණ කරලා බැලුවොත් අන්තිමට එන උත්තරේ මේක. හොඳේ. දැන් මේකේ සාධක ලේසියෙන් ගන්න විදිය තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? හරි. දැන් තව ගාණක් කියමු. මම තව එකක් ලියන්න ඕනේ x ලිව්වා, එයාගේ වර්ගය ලිව්වා, ඍණ ලකුණක් දැම්මා, y ගේ වර්ගය දැම්මා. මොකද්ද රටාවේ හැටියට සාධක ලියන විදිය? හරි. මුලින්ම පුතා ඔයාලට තියෙන්නේ වරහන් දෙකක් දාන්න. මේකේ සාධක දෙකයි තියෙන්නේ. සාධක දෙකයි තියෙන අපි කලින්ම දන්නවා. ඔන්න වරහන් දෙක දැම්මා. හරි. එතකොට x වර්ගය ඍණ y වර්ගය. හොඳට බලන්න වර්ගපදයක් මැද ඍණ ලකුණක්. එතකොට x වර්ගය ඍණ y වර්ගය දැක්ක ගමන් හිතට එන්න ඕනේ වර්ග දෙකක් මැද අඩු කිරීමක් කියන්නේ එහෙනම් මේ තියෙන වර්ග දෙකක අන්තරයක් වර්ග දෙකක අන්තරයක් කියන්නේ සාධක දෙකක් විදියට ලියන්න පුළුවන්. පුතේ එහෙනම් වරහන් දෙකක් මෙහෙම දැම්මා. ඔන්න සාධක ලියන විදිය මතක් කරමු. මොකද්ද කරේ? මුලින් ඉන්න කෙනා x වර්ගෙන් දාගන්නවා අපි කවුද? x හරි ඍණ ලකුණ දැම්ම එහෙමම y වර්ගෙන් දානවා කවුද? y. අනිත් කෙනා ලියන්න මාර ලේසියිනේ. මේක x ඍණ y නම් අනිත් එක x ධන y වෙනවා. හරි? මාර ලේසිනේ. වැඩි පැහැදිලිනේ. හරි? ඉතින් අපි දැන් බලමු තව මම දෙන්න සංකේතයක් මෙහෙම. p වර්ගය ඍණ q වර්ගය. දැන් හිතින් කියමු බලන්න මේ රටාව අහුවෙලානේ තියෙන්නේ පුතේ මොකද්ද මේ වෙන්නේ? p වර්ගයෙන් q වර්ගයේ සාධක a වර්ගයෙන් b වර්ගයේ සාධක මොකද ලිව්වේ? a ඍණ b එක සාධකයක් අනිත් එක a ධන b. x වර්ගයේ ඍණ y වර්ගයේ සාධක ලිව්වේ කොහොමද? එක සාධකයක් x ඍණ y x ඍණ y එන අනිත් එක x ධන y. මේකත් බලන්න p වර්ගයේ ඍණ q වර්ගයේ සාධක දෙකෙන් එකක් මොකද්ද? p ඍණ q p ඍණ q අනිත් සාධකය මොකද්ද? p ධන q. හරි. එහෙනම් ඔන්න සාධක දෙකයි. මම හිතනවා මේ කාරණේ දැනට මේ රටාව ගැන එන විදිය ගැන පැහැදිලි කියලා. හරි. එහෙනම් ඔයාට දැන් මේ ඉගෙනගත්ත කාරණා ටිකෙන් ගණන් ටිකක් හදන්න තමයි අපි
යන්නේ. ඉතින් එකිනෙකට වෙනස් ගණන් ටිකක් තියෙනවා. අපි එහෙනම් වැඩි පටන් ගමු ගණන් හදන්න. හරි. එහෙනම් ඕනනම් සරහනක් දාගන්න. Tamanne පොඩි නෝට් එකක් කරන් මේක හොඳට හිතර ගන්න. උදේ සමහර ගණන් වලදී ඔයාලට කරන්න තියෙන්නේ මම වීඩියෝ එකේ ගාන දැම්මට පස්සේ පොඩ්ඩක් ඔයාලට තනියෙන් පොඩ්ඩක් මේ වීඩියෝ එක බලද්දි වීඩියෝ එක පොස් කරා තනියෙන් ගාන හදලා try එකක් දෙන්න සාධක දෙක මට කලින් ලියන්න. ඊට පස්සේ බලන්න ඔයාලගේ උත්තරේ හරිද කියලා වීඩියෝ එක ප්ලේ කරලා. හරි. try කරන්න වැඩේ අල්ලගත්තා නම් එහෙම කරන්න. ඊට පස්සේ බලලා වැඩේ හොඳයි නම් අන්තිමට මොකද කරන්න ඕනේ? කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. විතර මේ වගේ වීඩියෝස් ඔයාලට දිගටම බලන්න නිකන් channel එක හොඳයි මේ වීඩියෝස් ටික හොඳට මේ හොඳයි කියලා තේරෙනවා නම් channel එක subscribe කරලා තියාගන්න. එතකොට තවත් මේ වගේ වීඩියෝස් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් දැන් අපි ගණන් කීපයකට යමු. හරි. මම ඔයාලත් එක්ක කතා කරන පළවෙනි ගාන. හොඳට බලා ගන්න පුතේ. දැන් මම ඔයාලට දෙනවා මෙන්න මෙහෙම ගානක්. හරි. දැන් අපිට ගණන් දැන් ඔයාලා දන්නවනේ වර්ග දෙකේ අන්තරේ සාධක ලියන විදිය. හරි. ඒතර දැන් හොඳට බලන්න ඕනේ වර්ග දෙකක අන්තරේ සාධක ලියන්න නම් අනිවාර්යෙන් වර්ගපද දෙකක් නම් තියෙන්න ඕනේ පුතේ. හොඳට බලන්නකෝ දැන් මෙතන x කෙනම් වර්ගයක් ඉන්නවා. හරි. x ගේ වර්ගයක් ඉන්නවා. මේක මට ඕන විදියට තියෙනවා. අවුලක් නැහැ. ඍණ ලකුණකුත් තියෙනවා. අවුලක් නැහැ. හැබැයි පුතේ මෙන්න මෙතන වර්ගයක් නැහැ. 64 විතරයි තියෙන්නේ. එහෙම බෑ හොඳේ. දෙන්නටම වර්ග ඉන්න ඕනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? x ගේ වර්ගය මං අහිංසකව යා ලියා ගන්නවා. යා ඉන්න මට ඕන විදියට ඉන්නවා. එයාට ඉන්න කිව්වා. ඍණ ලකුණත් එහෙමම දාගත්තා. පුතේ 64 කියන්නේ කාගේ වර්ගෙද? 8 වරක් 8 නේද 64? මතක් වෙනවද ඔයාට? 8 වරක් 8 64යි නේ. කියන්නේ 8 ගුණ කිරීම 8 නි පුතේ 64 නේද? නේ? 64 මට ලියන්න පුළුවන් 8 වරක් 8 නේ 64. එහෙනම් 64 කියන්නේ 8 දෙවෙනි බලය නේද පුතේ? 8 දෙවෙනි බලය නේ. පැහැදිලි? හරි. එහෙනම් 64 වෙනුවට දැන් මම ලිව්වා 8 දෙවෙනි බලය කියලා. දැන් ඔයාට අර මොඩල් එක මතක් වෙන්න ඕනේ. අර පිළිව්වේ වර්ගපද දෙකක් මැද ඍණ ලකුණක්. හරි. වර්ගපද දෙකක් මැද ඍණ ලකුණක්. හරි. එහෙනම් මොකද්ද සාධක කියලා හිතට එන්න ඕනේ. මොකද පුතේ සාධක ලියන්නේ කොහොමද? මෙහෙම වරහන් දෙකක් දාගත්තා. එක සාධකයක් ලියනවා මොකද්ද? x ඍණ මේ තියෙන ඍණ 8 x ඍණ 8 එහෙනම් පුතේ අනිත් සාධකය මොකද්ද? මේ වගේම ලකුණ විතරයි වෙනස් වෙන්නේ x මේක ඍණ 8 නම් අනිත් එක්කෙනා x ධන 8. මම හිතනවා පුතා ඔයාලට පැහැදිලි කියලා. හරි? එහෙනම් මෙන්න උත්තරේ මෙන්න මේක වර්ග දෙකක අන්තරයේ සාධක විතර ලියද්දි මෙන්න සාධක දෙකක් විදිහට අපිට ලස්සනට උත්තරය ආවා. හරි? එහෙනම් පුතේ අපි හදමුද තව ගානක්. හරි? අපි තව ගානක් හදමු. මම ඊළඟට හදන්න යන ගාන තමයි මට පුළුවන් නම් උගේ උත්තර ටික කියන්න ඕනේ. හොඳේ. දෙවෙනි ගාන මම හදන්න යනවා. y ගේ වර්ගය ඍණ 36. ලියමු බලන්න. y ගේ වර්ගය ඍණ 36. හොඳට බලන්න මට ඕන විදියට ඉන්නවද කියලා. මට ඕන විදිය මොකද්ද? මට ඕනේ මොකද්ද? වර්ගපද දෙකක් තියෙන්න ඕනේ. හරිද? වර්ගපද දෙකක් තියෙන්න ඕනේ. මැද ඍණ ලකුණක් ඉන්න ඕනේ. බලන්න ඉන්නවද කියලා. ඔන්න මෙතන නම් y ගේ වර්ගයක් ඉන්නවා අවුලක් නෑ. ඍණ ලකුණක් ඉන්නවා හරි. අනේ පුතේ 36 කියන්නේ වර්ගයක් විදිහට නෙවෙයි නිකම්ම ඉන්නේ. එහෙනම් හිතට එන්න ඕනේ 36 කියන්නේ කාගේ වර්ගෙද? 36 කියන්නේ කවුද පුතේ? මේ 6 ගුණ කිරීම 6 නේද 36 එන්නේ. 6 වරක් 6 36යි නේ. එහෙනම් මට 36 වෙනුවට ලියන්න පුළුවන් නේද? 6 ගුණ කිරීම 6 කියන්නේ 6 වර්ගනේ. මතක් වෙනව නේද? එහෙනම් ඔයාලට 36 දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ කවුද? එහෙනම් y වර්ගය හැමම තිබ්බා ඍණ ලකුණ දැම්මා 36 වෙනුවට මම ලියනවා කවුද? 6 වර්ගය කියලා. පුතා දැන් ඔයාට හිතට එන්න ඕනේ වර්ගපද දෙකක් මැද ඍණ ලකුණක්. එහෙනම් සාධක දෙකක් තියෙනවා. සාධක දෙක අපි ලියන්න ඕනේ. ලස්සනට පිළිවෙලට ලියමු මතක් කරන්න. මුලින්ම ලියනවා y ඊළඟට ඍණ 6 y ඍණ 6 ඊළඟ සාධකය මොකද්ද පුතේ? y ධන 6. මම හිතනවා පුතාලා මෙන්න මේ උත්තරේ ගන්න ඇති කියලා හිතින්ම මට කලින් ගන්න ඇති කියලා හිතනවා. හරි. අපි යම් පුතේ දැන් ඔන්න ගණන් දෙකක් ඉවරයි. ගණන් දෙකක් ඉවරයි. ඔයාලට දැන් දැනෙන්න ඕනේ මට නිකන් මේක පුළුවන් වගේ නේද? මාරලේසි නේද? හරි. ගණන් කියන්නේ හරි පොඩි වැඩක් නේද? මේක අල්ලගත්තා නම් පුතේ ගණන් කියන්නේ මාරලේසි. ඒ ගණන් වලට ලකුණු තියෙන ළමයින්ට දිගටම තියෙන එකනේ. වැඩි ආසාවෙන් අල්ලගෙන යද්දි මින් කුඩ දාගන්න වර නෑ පුතේ හරි ලේසි. හරි ඊළඟ ගානට අපි යමු. ඊළඟ ගාන මට ඔන්න උත්තරේ හදලා ඕනේ. හරි උත්තරේ හදලා ඕනේ මට. ඔන්න මම දෙන තුන්වෙනි ගාන මම දෙන්න මෙහෙම ගානක් m අකුර m ගේ වර්ගය
ඍණ 81. m ගේ වර්ගය ඍණ 81. දැන් බලන්න උත්තරේ. දෙන්න පුළුවන් උත්තරේ මට. කාටද කියන්න පුළුවන්? හ්ම්? m වර්ගය ඍණ 81 බලන්න පුතා. m ගේ නම් වර්ගය ඉන්නවා. ඍණ ලකුණේ ඉන්නවා 81ට වර්ගයක් නැහැ. හිතට එනවද පුතේ ඔයාට 81 කියන්නේ කාගේ වර්ගෙද? කාගේ වර්ගෙද මතක් කරන්න. 81 කියන්නේ කාගේ වර්ගෙද? තා කාගේ වර්ගෙද? කියන්න උත්තරේ කියන්න. කාගේ වර්ගෙද 81 කියන්නේ? පුතේ ඇහෙන්නේ නැහැ මට. කොහොනේ උත්තරේ කියන්නේ? 81 කියන්නේ කාගේ වර්ගෙද පුතේ? ඉම්රින 9 9යේ වර්ගය 9 නේද? 9 වරක් 9 නේද? හරි. පුතේ එහෙනම් 81 වෙනකොට මම ලියනවා කවුද? 9 වර්ගය කියලා. හරි. m වර්ගය ඍණ 81 වෙනකොට මම ලියාගන්නේ කවුද? 9 වර්ගය. හරි එච්චරයි. දැන් සාධක කියන්න පුතේ මොකක්ද දෙන්න ඕනේ සාධක? කියන බලන්න මට එහෙනම්. මොකක්ද සාධක එම් දෙක? එම්රින 9 හරි. ආයි එම්රින 9 මේක m ඍණ 9 නම් මේක කවුරු වෙන්න ඕනද? ඒත් ඒකට ධන එම්රින 9 අන්න හරි. ඒකම නෙවෙයි. m ධන 9. මේක m ඍණ 9 නම් මේක කවුද? m ධන 9. මෙයා x ඍණාට නම් අනිත් සාධක x ධන 8. මෙයා y ඍණ 6 නම් අනිත් එක y ධන 6. හරි? ඔන්න දැන් වැඩේ මේකේ දැන් ඉතින් වරදින් තියෙන ඔක්කොම ටික නෑ. ඉතින් වැරදින අවස්ථා ගොඩක් අඩුයි. මේ වගේ මොඩල් එක ගානක් ආවොත් ආයෙ පුළුවන්. හරි. තව ගානක් හදමු. හරි? ඔන්න ඊළඟ ගාන ඊළඟ ගාන පුතා මේ බලන්න. 4 ඍණ m වර්ගය. 4 ඍණ m වර්ගය. හරි උදව් කරන්න. දෙන්නම ඉන්නේ වර්ගපද විදියටද මෙතන? m ගේ නම් වර්ගයක් තියෙනවා ඍණ ලකුණක් තියෙනවා 4 කියන්නේ. 4 කියන උඩින් වර්ගයක් නැහැනේ. 4 කියන්නේ එහෙනම් කාගේ වර්ගයද? මතක් කරන්න. 4 කියන්නේ කාගේ වර්ගයද පුතේ? දෙකේ very good. දෙකේ වර්ගය. අපි ඊළඟ පියවර ලියමු එහෙනම්. 4 කියන්නේ දෙකේ වර්ගය ඔන්න. දෙකේ වර්ගය දැම්මා ඍණ m ගේ වර්ගය. එහෙනම් අහිංසකව දැම්මා m ගේ වර්ගය. ඍණ ලකුණ අහිංසකව දැම්මා. 4 විතරක් වෙනස් කරලා ලිව්වා. කියමු බලන්න වර්ගපද දෙකක් මැද ඍණ ලකුණක්. මොකද්ද පුතේ සාධක දෙක? මොකක්ද සාධක? දෙකයි ඍණ දෙක ඍණ m දෙක ධනයි very good. අන්න කතාව ඔය තියෙන්නේ තේරෙනවනේ හැමෝටම පැහැදිලි වෙන්න ඕන. හරි? හදමු බලන්න ඔන්න දැන් ඔය වගේ ගණන් ආයාවොත් ඔයාලට පුළුවන්. දැන් මම තව පොඩ්ඩක් ඉස්සරහට යනවා. තව පොඩ්ඩක් ඉස්සරහට යනවා. අ ඊළඟට හදන ගණන් සෙට් එකේ. හරි. හොඳට බලා ගන්න මේකෙත් එක ගානක් දැන් චුට්ටක් ඉස්සරහට යනවා මීට වඩා. එක ගානක් මම කියලා දෙන්නම් පුතා හොඳට අහගන්න ඕනේ. 4යි a ගේ වර්ගය ඍණ 25. මෙන්න මෙහෙම එකක් දැක්කොත් හොඳට බලන්න ඕනේ ගාන හදන්නේ කොහොමද කියලා. හරිද? පුතේ මෙහෙමයි කරන්නේ. මෙතන හොඳට පේනවද ඔයාට පුතේ බලන්න. දැන් මෙතන ඍණ ලකුණ ඉන්නවා ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒගේ උඩින් නම් වර්ගයක් ඉන්නවා ඒ වර්ගය කියලා අවුලක් නැහැ. අනේ පුතේ 4 උඩින් මුකුත් නැහැ නේ දර්ශකයා. 4 උඩින් මුකුත් නැහැ නේ දර්ශකයා. එහෙම නෑ නේද? 4 උඩින් මුකුත් නැහැ නේද? එහෙනම් ඇත්තටම 4 කියන්නේ කාගේ වර්ගෙද? 4 කියන්නේ කාගේ වර්ගෙද? දෙකේ වයි දෙකේ වර්ගය. හරි. එහෙනම් ඔයා මේක හිතට ගන්න ඕනේ. මෙතන 4ක් A වර්ගය කියලා තියෙනවනේ. ඇත්තටම මේ 4ක් A වර්ගය කියන මේ සම්පූර්ණ එකම මට ලියන්න පුළුවන් පුතේ මෙන්න මෙහෙම. හරිද? ඔයා මේක දකින්න ඕනේ. 4ක් A වර්ගය කියන්නේ කවුද කියලා මේ. ඇත්තටම 2ක් A ගුණ කිරීම 2ක් A. මොකද උත්තරේ බලන්නකෝ. දෙවරක් 2 4යි A ගෙන් ගුණ කරාම A වර්ගය. දෙකක් ඒ ගුණ කිරීම දෙකක් ඒ දෙවරක් දෙක 4යි ඒ ගෙන් ගුණ කරාම ඒ වර්ගය. පුතේ එහෙනම් ඔයාට මේක ලියන්න පුළුවන්. ඔයා මේක දකින්න ඕනේ. 4ක් ඒ වර්ගය. හරිද? 4ක් ඒ වර්ගය අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. දෙකක් ඒ ගුණ කිරීම දෙකක් ඒ කියන්නේ පුතේ දෙකක් ඒ ලියලා ඒ සම්පූර්ණ කෙනාට වරහන දාලා
උඩින් දානවා මොකද්ද? වර්ගය. පැහැදිලි? එහෙනම් දෙකක් a කියන සම්පූර්ණ කෙනාගේ වර්ගය තමයි අපිට දෙකක් a ගුණ කිරීම දෙකක් a කියලා ලියන්නේ. දෙකක් a දෙකක් a කින් ගුණනම් උත්තරේ දෙවරක් දෙක 4යි a ගුණ කිරීමේ a ගේ වර්ගය. හරිද? ඔන්න ඔය කාරණේ හිතට එන්න ඕනේ. ඔයා දැන් මේක පිටිපස්සට දකින්න ඕනේ ගාන. 4ක් a වර්ගය කියන්නේ දෙකක් a ගුණ කිරීම දෙකක් a. ඇත්තටම දෙකක් a ගුණ කිරීම දෙකක් a කියන්නේ දෙකක් a ගේ වර්ගය. පැහැදිලි? එතකොට මම එහෙනම් මේක දැක්ක ගමන් ආයෙ මම ලියන්නේ පුතේ මේ ඉන්නේ දෙකක් A කියන සම්පූර්ණ කෙනාගේ වර්ගෙනි කියලා මෙහෙම ලියා ගන්නවා. ඔන්න ඕක තමයි දැන් හදන අලුත් ගණන් සෙට් එකේ වැඩි. හරි? 4ක් A වර්ගය කියන්නේ දෙකක් A කියන සම්පූර්ණ කෙනාගේ වර්ගය. හරි? අනිත් ඒවා ලේසියිනේ ඍණ ලකුණු අහිංසකව දැම්මා. පුතේ 25 කියන්නේ කාගේ වර්ගෙද? 25 කියන්නේ කාගේ වර්ගෙද? පහේ වර්ගය. very good. පහේ වර්ගේ. දැන් අපි ඔන්න බලාගන්න සාධක ලියන විදිය. අපි දැන් සාධක ලියන්නේ මෙන්න මේ ආකාරයට. හොඳට බලන්න. සාධක දෙකක් තියෙනවා. එකක් මෙහෙම, අනික මෙහෙම. දැන් ලියන්න පුතේ. පළවෙනි වර්ග ඒ ඇතුලේ ඉන්නේ කවුද මේ? මේ වර්ගය ඇතුලේ ඉන්නේ කවුද? දෙකක් A. අපි ලියනවා දෙකක් A. වර්ගය ඇතුලේ මෙතන ඉන්නේ වරහන් ඇතුලේ දෙකක් A. අර රටාවටම දෙකක් A ඍණ 5. වර්ග දෙකක අන්තරයක්. එහෙනම් දෙකක් A ඍණ 5. අනිත් සාධකයේ අගි විරුද්ධ කෙනා මොකද්ද? දෙකක් A ධන 5. පැහැදිලිද පුතේ? එකක් කවුද? දෙකක් A ඍණ 5. අනික දෙකක් A ධන 5. පුතේ කතාව පැහැදිලිද? ඔව්. හරි. එහෙනම් ඕනේ ඊළඟ ගාන මට උදව් කරන්න ඕනේ. මම තව ගානක් වන් දෙනවා. මට උදව් කරන්න. හරි. මේ තියෙන්නේ පුතා 49 ඍණ 25ක් A ගේ වර්ගය. උදව් කරන්න මට. ඔයා දන්නවද පුතේ 49 කියලා හිටියට වැඩක් නැහැ. 49 කියන්නේ කාගේ වර්ගයද? හතේ වර්ගය. very good. 7 වර්ගය. මම ලියනවා මෙතන 7 වර්ගය කියලා. ඍණ ලකුණ දැම්මා. පුතේ මෙතන ඒට වර්ගයේ හිටියට 25ට මුකුත් නෑ නේද? පුතාට මතක 25 කියන්නේ කාගේ වර්ගයද? පහේ වර්ගය. පහේ වර්ගනේ. ඒතර 25ක් A වර්ගය කියන එක නම් මම ලියන්නේ කොහොමද? පහ දැම්මා, A දැම්මා, වරහණෙන් එළිය නේද වර්ගේ දාන්නේ. මෙහෙම නේද දාන්න ඕනේ. ඔව්. 5ක් A ගේ සම්පූර්ණ වර්ගය නේද 25ක් A වර්ගය කියන්නේ. ඔව්. හරි. එහෙනම් ඕක හිතෙන්න ඕනේ. මේ මෙහෙම වරහණ දාලා වර්ගය එළියෙන් දාන්න ඕනේ. මේක මෙහෙම දැම්මොත් එහෙම වැරදි ඈ. මෙන්න මෙහෙම දැම්මොත් වැරදි. මේ දෙක දෙන්නෙක්. පැහැදිලිද? අනිවාර්යෙන් 5ක් Aටම වරහණක් දාලා එළියෙන් වර්ගේ ඉන්න ඕනේ. ඔන්න එහෙනම් මම දැම්ම 5ක් Aටම වරහණක් දාලා එළියෙන් වර්ගේ දැම්මා ඔන්න. හරි. දැන් කියමුකෝ බලන්න කොහොමද වර්ග දෙක සාධක ලියන්නේ කොහොමද? කියන්න මට. අර හත රටාවට ඍණ ලියන්න. 7 ඍණ ඍණ 5යි very good. අනිත් එක 7 ධන 7 ධන 5යි. දැන් පුළුවන්. දැන් කේස් එක අහුවෙලා තියෙන්නේ. හරි පුතා. හරි. මෙතන තියෙන මේ ඍණ ලකුණ හොඳේ. හරි. 7 ඍණ 5ක් 7 ධන 5ක්. වැඩි අහුණා දැන්. දැන් ඉතින් මම හිතනවා හදන්න පුළුවන් ලේසි. හරි ඊළඟ ගාන මෙහෙම ගානක්. හරි. දැන් මම ඉතින් මේකේ අර මේක දැන් ඉස්සරහට තව පොඩ්ඩ වෙනස් කරගෙන ඉස්සරහට යනවා. හරි තව පොඩ්ඩයි තියෙන ගණන්. තව කීපයයි තියෙන්නේ. අපි මේ ගණන මට හදලා දෙන්න. 9ක් A ගේ වර්ග ඍණ 16ක් B ගේ වර්ග. අන්න ගාන. මොකද කරන්නේ? කවුද පුතා 9ක් A වර්ග විදියට මේ හැංගිලා ඉන්නේ? කවුද? කියමු බලන්න. 9A. 3යි A ගේ සම්පූර්ණ වර්ගය. වරහණක් දාලා වර්ගය ඍණ. කවුද පුතේ ඊළාට මේ හැංගිලා ඉන්න කෙනා? 4යි B. 4යි B ගේ සම්පූර්ණ වර්ගය හැංගිලා ඉන්නේ. හරි. දැන් මොකද පුතා ලියන්න ඕනේ? වර්ගපද දෙකක් ඔන්න.
වර්ග පද දෙකක් මැද අන්තරයක් වෙනසක්. කොහොමද ලියන්න ඕනි සාධක කියමු බලන්න. එකක් කවුද? 3A ඍණ 3A ඍණ 4B 4B අනිත් සාධකය 3A ධන 3A ධන 4B. very good. ඔය තියෙන්නේ පුතේ දැන් පුළුවන් ඔයාට. හරි? ඔයාලා හැමෝටම පුළුවන් මේ විදියට වැඩේ කරන් යන්න. ඕන ගානක් පුළුවන් වෙනවා පුතේ. හරි? අපි ඔහොම ඉමිසරේ යන්. හරි. එතකොට පුතා මේ උත්තර දෙන පුතාගේ මට ඊයේ ගානක් දාලා තිබුණා මේක වැරදිලා තිබ්බේ පුතේ. හරිද? ඒතර මතකනේ මම ඊට පස්සේ වොයිස් එකක් දැම්ම මේක එච්චර පැහැදිලි වෙන්නේ නැතුව ඇති. මම ඊට පස්සේ තමයි මම මේකේ කරන්න හිතුවේ. මොකද මේ පේපර්ස් වල මේව අහනවනේ පුතේ. ගොඩක් දරුවන්ට මේ පුංචි දේ අහුවෙලා නැතුව ඇති. අහුවෙච්ච දරුවෝ ගණන් හදනවා. ඉතින් අහුන්නේ නැති දරුවෝ වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලත් මේ ගණන් ටික ඉවර වෙද්දී මේක සම්පූර්ණ හොඳට හිතට ගන්න. කොහොම තමයි ගණන් ලේසි කරගන්න පුළුවන් එතකොට. හරි. දැන් පුතා ඒ ප්‍රශ්න ඉවරයි. දැන් ඔයාලට එන්න පුළුවන් තව චුට්ටක්, තව පොඩ්ඩක් අමාරු ගානකට මම යන්නම්. තව පොඩ්ඩක් ඇති දෙයක් නෑ. තව පොඩ්ඩක් අමාරු ගානකට යන්නම්. මීට වඩා පොඩ්ඩක් හිතන්න තියෙන ගාන. 18යි x ගේ වර්ග ඍණ 50ක් y ගේ වර්ග. ඔන්න පුතා වැඩේ. ඔන්න පුතා වැඩේ. හරිද? මම මේක උදව් කරන්නම් ඔයාලට. හැබැයි මෙහෙම හිතන්න ඕනේ. හිතන විදිය තමයි වැදගත් වෙන්නේ. පුතේ මෙතන 18යි x වර්ග ඍණ 50ක් y වර්ග. පුතේ හිතර ගන්න 18 කියන කෙනා වර්ග සංඛ්‍යාවක් නෙවෙයිනේ. අපි දන්න වර්ග සංඛ්‍යා 1 4 9 16 25 නේ 36 49 64 81 100 ඕවනේ අපි දන්නේ. එහෙම නෙවෙයි. මෙතන එහෙම එකක් නැහැ. 18ක් නැහැ. මෙතන x වර්ගේ නම් හරි. 50ක් නැහැ. 50 දන්නේ හරි. ඔය වගේ වෙලාවක චුට්ටක් බලන්න. මෙතන මේ 18ක් x වර්ග කියන පදයයි 50ක් y වර්ග කියන පදෙයි 18 සහ 50 ඉන්නවනේ. පොඩ්ඩක් හිතලා කියන්න පුතා 18ත් බෙදන්න පුළුවන් 50ත් බෙදන්න පුළුවන් සංඛ්‍යාවක් කවුද ඉන්නේ? කවුද? 18ත් බෙදෙන 50ත් බෙදෙන සංඛ්‍යාව කවුද? 2 දෙකේ ඉලක්කම very good. දෙක. පුතේ මේ ඉරට්ට සංඛ්‍යා දෙකක්නේ 18 සහ 50 කියන්නේ. ඒ කියන්නේ මේ දෙන්නම මට දෙකෙන් බෙදන්න පුළුවන් පුතේ. මේ පද දෙකම දෙකෙන් බෙදන්න පුළුවන්. දැන් දෙකෙන් බෙදනවා කියලා හිතලා මම මේ දෙන්නගෙන්ම මේ දෙන්නටම දෙක කියන්නේ සාධකයක්නේ. මම මෙහෙම කරනවා. ඔය ගානම ඔහොම තියෙද්දී මම මේ දෙන්නගෙන්ම දෙක කියන සාධකය එළියට ගන්නවා. ඒතර පුතා ඔයාට කරන්න තියෙන්නේ මේක ඇතුලෙන් මේ වරහන් ඇතුලෙන් දාන්න ඕනේ. 18 දෙකට බෙදුවම එන කෙනා මෙතනින් දාන්න ඕනේ. හරි? මේ දෙක කියන සාධකය මම එළියට ගන්නවා නම් ඔයා 18 දෙකෙන් බෙදන්න ඕනේ. ඒ වගේම 50ත් මොකද කරන්න ඕනේ දෙකෙන් බෙදන්න ඕනේ. මම මේ පුංචියට දැන් මේ බෙදීම දෙක කියලා ඔයාලට හිතන්න ලේසියෙන්. හරි? පුතේ එහෙනම් කියන්න. එතන 18x වර්ගය මම දෙකෙන් බෙදනවානේ. එයි මම මේ දෙක කියන සාධකය එළියට ගන්නවානේ. එහෙනම් මේක දෙකෙන් බෙදන්න ඕනේ. 18 දෙකෙන් බෙදුවොත් කීයද පුතේ? 9යි 9යි අහිංසක වෙන්නේ x වර්ගේ. ඍණ. ඍණ ලකුණ හැම දැම්මා. පුතේ මෙතනත් එහෙනම් මම දෙකේ ගුණාකාරයක් එළියට ගද්දි 50 දෙකෙන් බෙදද්දි කීයද? 25යි 25යි. හරි. අහිංසක ඉන්නවා y වර්ගේ. දැන් බලන්නකෝ මේ වරහන ඇතුලේ ඉන්න කෙනා නිකන් අපිට ඕන විදියට නේද ඉන්නේ. මේ දෙක කියන්නේ සාධකයක්. එයා පාඩුවේ ඉන්න සාධකයක්. හරි. එයා පාඩුවේ ඉන්නේ. 9යි x වර්ග ඍණ 25ක් y වර්ග කියන්නේ කවුද පුතේ? හරි. අපිට ලියා ගන්න පුළුවන් මොඩල් එක මතකයි නේද? හරි. කොහොමද ලියන්න ඕනේ මේ දෙකේ ඉලක්කම අහිංසකව හිටියා. දෙකේ ඉලක්කම අහිංසකව හිටියා. හරි. මම මෙතන මට කියන්නකෝ 9යි x වර්ග. දැන් මේ ලොකු වරහන ඉන්නවම ලොකු වරහනක් එහෙම දාගන්න. හරි. 9යි x වර්ග මට ලියා ගන්න පුළුවන් විදිය කියන්නකෝ පුංචි වරහනක් ඇතුළේ කොහොමද ලියාගන්නේ? 9x ඍණ 25 ඔය කිව්වේ වැරදිනේ. 9 ඔහොම ලියන්න පුළුවන් 9 වර්ගයක් විදිහට හදා ගන්න ඕන. 9 කියන්නේ කාගේ වර්ගයක්ද? 3 වර්ගය අරම ලිව්වොත් වැරදි ඈ. කවුරු හරි මේක දැකලා ලිව්වොත් එහෙම 9x ඍණ 25ක් y එක සාධකයක් අනිත් එක 9x ධන 25ක් y කියලා ලිව්වොත් වැරදි. ඇයි මේ 9 උඩින් වර්ගයක් නෑනේ පුතේ. 9යි x වර්ග කියන්නේ ඇත්තටම කවුද? 9 කියන්නේ 3 වර්ගෙ. මෙයාට වර්ගයක් තියෙන්න බෑ. හරි එහෙනම් මම මේක දානවා මෙහෙම 3යි x කියන සම්පූර්ණ කෙනාගේ කවුද? වර්ගෙ. පැහැදිලි? 9x වර්ග කියන්නේ කවුද? 3යි x කියන සම්පූර්ණ කෙනාගේ වර්ගෙ. ඇත්ත නේද? 3 වර්ගය 9යි x වර්ග කරාම x වර්ග. ඍණ.
දැන් කියන්න බලන්න එහෙනම් 25ක් y වර්ග කොහොමද ලියන්න ඕනේ මම? 5යි y. very good. 5යි y ගේ සම්පූර්ණ වර්ගය. අන්න දැන් මට ඕන විදියට ඉන්නවා. මේ වරහන් ඇතුලෙන් එළියෙන් වර්ගයක් 5ක් y ගෙත් වර්ගයක්. මැද ඍණ. හරි. එහෙනම් මේ දෙකේ ඉලක්කම අහිංසකව ඉන්න සාධකයක්. එයා ගැන හිතන්න එපා. එයා පාඩුවේ ලියන් යන්න විතරයි තියෙන්නේ. එයා හැම්ම හිටපු දෙයක්. හරි. මෙන්න මෙතන දැන් වර්ග දෙකක අන්තරය. වර්ගපද දෙකක් අන්තරයක්. එයාගේ සාධක දැන් ලියන්න පුළුවන්. වර්ග දෙකක අන්තරයේ සාධක පුතේ වරහන් දෙකක් නේ. වරහන් දෙකක් නේ. එක සාධකයක් කවුද? 3යි x ඍණ 5ක් y. 3යි x ඍණ 5ක් y. අනිත් සාධකය කවුද පුතේ එහෙනම්? 3යි x ධන 5යි y. 3යි x ධන 5ක් y. කතාව පැහැදිලිනේ? වැඩේ තේරුණානේ? හරි. ඔන්න ඔච්චරයි ඔව්. කතාව. එහෙනම් මේ ගානේ සාධක තුනක් ඉන්නවා. හරිද? මෙන්න මේ දෙක කියන්නේත් මේ ගානේ සාධකයක්. හරි? 3x ඍණ 5ක් y කියන අනිත් සාධකය 3x ධන 5ක් y කියන්නේ අනිත් සාධකය. එහෙනම් මේ ගානේ සාධක 3ක් තියෙනවා. පැහැදිලි? එහෙනම් මෙන්න මේක සාධක වලට කැඩුවම සාධක 3ක් විදියට තමයි අපිට උත්තරේ ලැබුණේ. එකක් දෙක අනිත් සාධකය 3x ඍණ 5ක් y අනිත් සාධකය 3x ධන 5ක් y. හරි? ඔන්න පුතා අපි ඒ උත්තරෙත් වැඩේ කොට දැම්මා. හරි? එහෙනම් ඔයාට මම ඊළඟට දෙන ගාන try එකක් දෙන්න පුළුවන් නම් තව පොඩ්ඩයි තියෙන්නේ. තව ගණන් කීපයයි මාර ලේසි. හරි? තව චුට්ටයි තියෙන්නේ පුතේ. මට මේ ගානක් කියලා කියන්න බලනවාට මේකත් පුළුවන් ද බලමු. හරි? මම හිතන්න ඕනේ දැන්. දැන් අර ඉගෙනගත්ත කාරණා ටිකම වරද්දන්න නැතුව අපි හදාගෙන යන්න. මෙන්න පුතේ ඊළඟ ගාන. ඔයාලට බලන්න මේක ගැන අදහසක් එනවද කියලා. x ගේ තුන්වෙනි බලය අඩු කිරීම x මේක තමා ගාන. හරි? මාර වැඩි. මොකද පුතේ කරන්නේ? මොකද පුතේ මේක සාධක වලට රින් කරද්දි කරන්නේ. හරි? මෙතනත් x ගේ තුන්වෙනි බලයක් මෙච්චරලා තුන්වෙනි බල ගැන කතා කරේවත් නැහැ. වර්ගපදයක් විතරයි ඉන්න ඕනේ නේද? වර්ග දෙකාන්තරයක් නේ. මෙන්න මෙතන x අකුරක්. ඔයා බලන්න මෙන්න මේ පද දෙකටම පොදු මෙතන x ගේ තුන්වෙනි බලය මෙතන x දෙන්නටම x අකුරක් පොදුයි නේද? දෙන්නටම x අකුරක් පොදුයි නම් මං වරහණක් දාලා x අකුරක් එළියට ගන්නවා. x ගේ 3ක් හිටපු තැනින් එක x කෙනෙක් ඇදලා එළියට ගත්තොත් 3 දෙනෙක් හිටපු තැනින් එක්කෙනෙක් එළියට ගත්තොත් පුතේ දැන් මෙතන 3 දෙනෙක් නෑ දෙන්නයි ඉන්නේ. හරි? ඍණ ලකුණ අහිංසකයි. x ගේ x හිටපු තැනින් x එළියට ගත්තම මතක තියාගන්න. x හිටපු තැනින් x එළියට ගන්නවා කියන්නේ මෙතන x x කින් බෙදෙනවනේ. නේද? හරි දැන් x මෙතනින් එළියට ගත්තාම මෙතන කවුරුත් නැති වෙන්නේ නැහැ හොඳේ. බිඳුවයි එහෙම නෙවෙයි මෙතන. එහෙම දැම්මොත් වැරදි. හරිද? x හිටපු තැනින් x එළියට ගත්තා කියන්නේ x කින් බෙදනවා. x x කින් බෙදුවම උත්තරේ මෙතන කීයද? 1යි. පැහැදිලිද? හරි. ඒතර මෙන්න මෙතනදී හොඳට බලන්න. මේ x කියන්නේ අහිංසකව ඉන්න සාධකයක්. හරි? මෙතන ඉන්නවා x ගේ වර්ගයක් ඍණ 1 කියලා ඉලක්කමක් ඉන්නවා. පුතේ මෙතන දැන් වර්ග දෙකාන්තරයේ සාධක ලියන්න නම් x ගේ වර්ගෙත් හරි ඍණ ලකුණත් හරි එක ඉන්නවා පුතේ මෙතන වර්ගයක් නැහැනේ. මෙතන වර්ගයක් ඉන්නේ බෑ. එතන වර්ගයක් නැහැ. එතන වර්ගයක් ඇත්තටම අපිට ලියන්න පුළුවන්. ඒ මං ඇයි කියලා කියන්නම් ඔයාට හොඳට හිතන්න මේක. දැන් පුතේ මෙතන එක විතරනේ ඉන්නේ. දැන් ඔයාට මම ඇහුවොත් එක එක එකේ වර්ගය ලියන්න කියනවා මම ඔයාට. එකේ වර්ගය කියන්නේ කවුද? පුතාලා කියනවා එකේ වර්ගය කියන්නේ එක් වරක් එක එකයිනේ. එකේ වර්ගය කියන්නේ එක ගුණ කිරීම එක. එකේ වර්ගය කියන්නේ එක ගුණ කිරීම එක. එයාගේ උත්තරේ කීයද? 1යි. එකේ වර්ගය කියන්නේ එක් වරක් එක. එයාගේ උත්තරෙත් 1යි. now ඔයා හිතන්න මම එක තියෙන තැනට එකේ වර්ගය දැම්ම කියලා කිසි වැරද්දක් නැහැනේ. ඇයි ඒ? එකේ වර්ගය කියන්නේ එක් වරක් එක. ඒකේ උත්තරේ 1යි. එහෙනම් එකේ වර්ගය ගුණ කරාට පස්සේනේ එක ආවේ. නේ? එකේ වර්ගය කියන එක කෙනාගේ අගය 1යිනේ. now ඔයා එක දැක්ක තැනක එකේ වර්ගය ලිව්වට අවුලක් නැහැ. පැහැදිලිද? එක ඉන්න තැනකට එකේ වර්ගය ලිව්වට අවුලක් නැහැ. හරිද? වෙන තැන්වල බෑ. දැන් මෙතන එක නිසා පුළුවන්. හොඳේ. හරි. එහෙනම් දැන් මම මෙතන මේකේ ඔහොමම x වර්ගය එහෙම ලිව්වා. ඍණ ලකුණ දැම්මා. මෙතන එක දාලා එක හිටපු තැනේ උඩින් වර්ගය තිබ්බ කියලා කිසිම තරහක් නෑ පුතේ. අපි මේ වර්ගය දැම්මා කියලා. කිසි වැරද්දක් නෑ. අපි දන්නවා එකේ වර්ගය 1යි කියලා. මට අර වර්ග දෙකක අන්තරේ සාධක හදාගන්න ඉබේ. අනේ නිසා තමයි මම ඒක කරේ. හැබැයි ගණිතමය විදියට කිසි වරදක් නෑ. ඒ කතාව ඔයාලට පැහැදිලි ඇති මෙතන. නේ?
හරි. දැන් ඔයාට අහිංසක වැඩක් කරන්න තියෙන්නේ මේ x පාඩුවේ හිටියා. මේ x පාඩුවේ හිටියා බලන්න මෙතන මේ වරහන දිහා. x ගේ වර්ගය ඍණ 1 වර්ගය. x ගේ වර්ගය ඍණ 1 වර්ගය. එහෙනම් පුතා අපිට දැන් සාධක ලියන්න තියෙන්නේ. කොහොමද සාධක ලියන්නේ? පුතේ x වර්ගය ඍණ 1 වර්ගයේ සාධක දෙන්නවට මොකක්ද සාධක? කියමු. x ඍණ 1 x ඍණ 1 අනික x ධන 1. very good පුතේ very good. දැන් කතාව තේරෙනවනේ. ඔන්න එහෙනම් x ඍණ 1 එක අනිත් එක x ධන 1. හරි. එහෙනම් මෙන්න මේ සම්පූර්ණ ගාන සාධක වලට වෙන් කරාම උත්තරේ සාධක තුනක්. එක සාධකයක් x අනික x ඍණ 1 අනික x ධන 1. හරි. පැහැදිලි ඇති. හරි. අපි ඔන්න ඔහොම තමයි ඔක හදාගෙන ගියේ. හරි. පුතේ දැන් අපි හදපු ගණන් ගොඩක් අපි හැදුවා. දැන් ඔයාට කරන්න තියෙන්නේ තව අන්තිම ගණන් තුන. අන්තිම හොඳම ගණන් තුන. හරිද? දැන් මෙච්චරලා ඉගෙන ගත්ත ඒවා පොඩ්ඩ පැහැදිලිව අපි ඉස්සරහට හිමින් කරගෙන ගියා. ඔයා මට උදව්වක් කරන්න ඕනේ. ඊළඟ ගණන් තුනෙන් අන්තිම ගණන් තුනයි මේ හදන්න යන්නේ. හරි? මේ හදන ගාන ඔයාට ඇත්තටම හදන්න පුළුවන්. හරි? ගාන බලා ගන්න පුළුවන් නම් try එකක් දෙන්න ගාන හදන්න. හරි? මං කියන්නම් මෙන්න ගාන 27ක් p ගේ වර්ගය. 27ක් p ගේ වර්ගය ඊළඟට පුතේ ඍණ 48ක් q ගේ වර්ගය. මොකද්ද පුතා මං කරන්න ඕනේ? ඔයා දන්නවද දැන් 27 කියන්නේ කාගේ හරි වර්ගයක්ද? හවුද නැද්ද? නෑ. නෑ. p ගේ නම් වර්ගෙ ඉන්නවා. 48 කියන්නේ කාගේ හරි වර්ගයක්ද? නෑ. නෑ. q ගේ වර්ගෙ ඉන්නවා. එහෙනම් ඔයා හිතන්න ඕන දේ 27ත් බෙදන්න පුළුවන් 48ත් බෙදන්න පුළුවන් සංඛ්‍යාවක් ඉන්නවද? ඔව්. කවුද? 3. 3. very good. 3ෙන් බෙදෙනවා. එහෙනම් පුතා 3ෙන් බෙදෙන නිසා මම වරහණක් දාලා එළියෙන් 3 ලියන්න. يعني 3 සාධකයක් විතර එළියට ගන්නවනේ. ඒතර අපි මෙතන උත්තරේ දාන්න ඕනේ 27 3ෙන් බෙදුවම එන උත්තරේ මෙතන දානවා. 48 3ෙන් බෙදුවම එන උත්තරේ මෙතන දානවා. අහිංසකව මේ ඍණ ලකුණ ඉන්නවා. කියමු බලන්න 27 3ෙන් බෙදුවම කීයද? 9. 9යි. කවුද මේ ඉන්නේ? p ගේ වර්ගය. පුතා 48 3ෙන් බෙදුවම කීයද? 16. 16ක් අහිංසකව ඉන්නවා q ගේ වර්ගය. ඔන්න කලින් වගේ වරද්දන්නේ නැහැ. දැන් සාධක ලියනවද? එක සාධකයක් 9ක් p ඍණ 16ක් q එහෙම ලියනවද? නෑ. නෑ අන්න හරි. නැත්තම් වරද්දයි. ඒක තමයි පුතේ එකපාරක් වරදුනා නම් ළමයිට අපි ඒව තව වරදින්න පුළුවන්. ආයෙ වරද්දන්න හොඳ නෑ. දැන් කියමු බලන්න ලස්සනට කොහොමද අපි 9ක් p ලියන විදිය කියන්නේ? 3යි p 3ක් p p ගේ එයාට වරහණක් දාලා එළියෙන් කවුද? වර්ගය. වර්ගය ඊළඟට ඍණ මේ ඍණ ලකුණ එහෙමම දැම්මා. ඊළඟට 16ට 4. වර්ගයක් නෑ නේද? දැනට මෙහෙම දීලා එහෙනම් 16 ලියාගෙන කාගේ වර්ගෙද? 4 4නේ. එහෙනම් ලියනවා 4ක් කාගේද? q වර්ග q ගේ වර්ග වර්ගය. වැඩි කොට. හරි. දැන් එහෙනම් අහිංසකව 3ට ඉන්න කියලා අපි මොනවද ලියන්න ඕනේ? වර්ග දෙක අන්තරයේ සාධක. ඔන්න සාධක දෙකක් තියෙනවානේ. වරහන් දෙකකුත් දාලා ලියමු. කියන්න බලන්න එක සාධකයක් 3යි p 3යි p ඍණ 4යි ඍණ q 4යි q අනිත් සාධකය 3යි p 3යි p ධන ධන 4යි very good very good. ඔය තියන්නේ වැඩේ. හරි කතාව පැහැදිලි. හරි ඊයේ වෙනකම් බැරිව තිබ්බ ගණන් සෙට් එකක් මේ දැන් අද පුළුවන් වෙලා තියෙන්නේ පුතේ. ඔක තමයි ඉගෙන ගන්නවා කියන්නේ. හරි හොඳයි අපි හදමු පුතේ ඊළඟ අන්තිම මං කියන්නේ අන්තිම ගණන් තුන යන්නේ කියලා. හරි ඔන්න දැන් තව ගණන් එතකොට තව දෙකයි තියෙන්නේ. අන්තිම ගණන් දෙක දැන් හදන්න යන්නේ. ඔන්න එකෙන් මං ගාන ලියනවා. අනිත් අය try කරන්න. හරි try කරන්න. මට පුතා කෙලින්ම උදව් කරන්න ඕනේ මේ ගාන හදන්න. මුකුත් කරන්නේ 3x වර්ගය ඍණ 243ක් 243ක් මොක තමා ගන්න. හරි. මොකද්ද කරන්නේ? පළවෙනි දේ මොකද්ද?
3 කියන්නේ වර්ග සංඛ්‍යාවක්ද? නෑ. x ගේ වර්ගයේ ඉන්නවා. පිනක් ඉන්නවා. 243 කියන වර්ග සංඛ්‍යාවක්ද? නෑ. දැන් මොකද අපි එහෙනම් කරන්න ඕනේ පුතේ මේ වෙලාවේ? දෙකම බෙදෙන බෙදෙන සංඛ්‍යාවක්. කාගෙන්ද බෙදෙන්නේ? 3. very good. 3ෙන් බෙදෙනවා. එහෙනම් අපි 3ෙන් බෙදලා බලමු. 3ෙන් බෙදෙනවා. මං ඒ නිසා වරහණක් දැම්මා මෙහෙම. එළියෙන් දැම්මා 3. මෙයත් 3ෙන් බෙදාගත්තා. මෙයත් 3ෙන් බෙදාගත්තා. හරි. 3x වර්ගය 3ෙන් බෙදුවම කවුද පුතා? x එකයි. වර්ගය. ඍණ 243 3ෙන් බෙදමු පැත්තක. 243 බෙදීම 3. හරි. 24 ඇතුලේ 3 ගොඩවල් 8යි. 3 වරක් 8 24යි. බිඳුවයි මෙතන 3 දැම්මා. 3ට 3 ඒවා 1යි. 3 වරක් 1 3යි. මෙතන බිඳුවයි. මෙතන ආයේ පුතේ කවුද 243 3ෙන් බෙදුවම කීයද? 80 එකයි. 81යි. පැහැදිලි? ඒක බෙදලා දාගත්තා. දැන් බලන්න මට ඕන මොඩල් එකට ඉන්නවද කියලා. x ගේ වර්ගය ඍණ 81. මොකද පුතා මම කරන්න යන්නේ එතකොට? දැන් මෙහෙම තියෙද්දි වර්ග දෙක අතරේ සාධක දාන්න පුළුවන්ද මට? මෙයාට නම් වර්ගේ ඉන්නවා. 81 කියන්නේ කාගේ වර්ගද? 9 වර්ගය. එහෙම ලියා ගන්නවා. x වර්ගය ඍණ 81 කියන්නේ 9 වර්ගය. දැන් වර්ග පද දෙකක්. x ගේ වර්ගයක් 9 වර්ගයක් මැද ඍණ ලකුණක්. කියමු බලන්න සාධක. මේ තුන අහිංසකව ලියාගත්තා. කොහොම සාධක කඩන්න? x ඍණ 9. හ්ම් x ධන 9. x ඍණ 9 x ධන 9. කතා ඉවරයි. හරි. මෙන්න මේක සාධක වලට එන් කරාම සාධක තුනක් ආවා. හරි. තමත් පැහැදිලි. අපි හරි පිළිවෙලට කිසි කලබලයක් නැතුව පුංචිම ගානේ ඉඳලා හොඳ ලොකු ගණන් මට්ටමට 9 වසරේ දරුවෙක්ට එන්න පුළුවන් හොඳ ගණන් මට්ටමට නිකන් මේ හදාගෙන ඉවිත් තියෙනවා. හරි. එහෙනම් අද දවසේ හදන අන්තිම ගාන පුතේ. අද දවසේ හදන අන්තිම ගාන ඔයා මට මම මේක හදන්නේ නැහැ. හරි. මම මේක හදන්නේ නැහැ ඉස්සෙල්ලාම මට උදව් කරන්න ඕනේ. පුතා මට ඉක්මනට කියන් යන්න ඕනේ. හරිද? හරි. මට උදව් කරන්න මෙන්න ගාන 5යි m වර්ග ඍණ 3125. පුතේ උදව්වක් දෙන්න මට. මේක තමයි ගාන. මෙතන ඉන්නවා n ගේ වර්ගයක් ඉන්නවා තව. හරි. දෙන්න බලන්න උදව්වක්. මොකද්ද මම මුලින්ම කරන්න ඕනේ? දෙකම බෙදෙන good. කීයෙන්ද? 5න්. හරි. නොවා කියනවා මම හදා යන ඈ. 5න්. එතකොට ඊට පස්සේ 3125 මෙතන දෙදන්නවා. මෙතන දාන්න ඕනේ කවුද පුතේ වරහණි මුලින්ම? 5 බෙදලා විස්තරේ 5 දාන්න. බෙදනවා 5න්. එතකොට එකයි m වර්ග. එක දාන්න අවශ්‍ය නැහැ. මම කෙලින්ම m වර්ගේ දාන්න. ඊළඟට ඍණ ඍණ. හරි. 3125 5න් බෙදලා මෙහා 5න් බෙදන්න ඕනේ. ඒක බෙදන්න වෙනවනේ අපිට. 3125 5න්. 31ට 5 ඒවා. බෙදලා කියන උත්තරේ. කිය දෙන්නේ. 3125 5න් බෙදුවම කීයද ආවේ? හයසිය විසිපහයි. very good 625 තමයි. හරි උත්තරේ හරි. 625යි. එහෙනම් මම පහෙන් මේක බෙදුවට පස්සේ මෙතන 625යි. ඊළඟට කවුද ඉතුරු වෙන්නේ? එච්චරද? n වර්ග. very good n වර්ගයක් ඉතිරි වෙනවා. හරි. දැන් කේස් එක තව පොඩ්ඩයි තියෙන්නේ. හරිද? දැන් මට කියන්න මෙතන 5 ඉන්නවා. හරි. 5 ඉන්නවා. ඊළඟට මෙතන මම මෙහෙම දාන්න. m වර්ගයක් ඉන්නවා. හරි. ඍණ මේකට මොකද කරන්න පුළුවන් මට?
625 කියන්නේ කාගේ හරි වර්ගයක්ද නැද්ද? වර්ගයක් වෙන්න ඕන අනිවාර්යෙන්. කාගේ වර්ගයද? 625 වර්ගය දන්නවද පුතා? 25 වරක් 25. ගුණ කරාම කීයද? 620 25 වර්ග 25 වර්ගය. හරි. එහෙනම් 25 වර්ගය තමයි 625. මං 625ක් n වර්ග ලියන්න ඕනේ නම් මොකද්ද? 25ක් කවුද? n n ගේ එච්චරද? වර්ගය නිකම් වර්ගෙද? එහෙමද? නෑ එහෙනම් කොහොමද? සම්පූර්ණ එයාට වරහණ සම්පූර්ණ වර්ගය. හරි. හරි. දැන් මට කියමු සාධක. මොකද ලියන්න m ඕනේ? මුලින් ඕනේ. 5 ලියලා ආහා මුලින්ම ඔව් හරි. මුලින්ම පහ ලිව්වා. ඊට පස්සේ m වරහණක් වරහණ වරහන් දෙකක් වරහන් දාලා දෙකක් දාලා එකක් m m ඍණ ඍණ 25න් very good 25න් අනික m m ධන ධන 25න් very good පුතා very good. ඔය තියෙන වැඩේ සම්පූර්ණ ප්‍රශ්නේ ඉවරයි. හරිද? අපිට ගිහින් තියෙන කාලය ගත්තොත් එහෙම හරි අපිට ගිහින් තියෙන කාලය ගත්තොත් එහෙම මම හිතන්නේ පැය භාගයක් විතර වගේ පුතේ ගියේ මම දන්නේ නැහැ. පැය භාගයක් විතර ගියේ සම්පූර්ණ වර්ග දෙක අන්තරේ සාධක ඔයාට 9 වසර මට්ටමේ හදන් තියෙන ගණන් සියල්ල හදලා ඉවරයි. 10 වසර 11 වසරත් තව පොඩ වැඩි වෙන්නේ පොඩි දේවල් තියෙන්නේ. ගණන් විතරයි. මේක තමයි සංකල්පය. ඉතින් අපි ඒක කරා. හරි? එහෙනම් මම හිතනවා මෙතනින් එහාට මේ වීඩියෝ එක බලන දැන් මාත් එක්ක මේ ඇත්තරම මේ මට උදව් කරපු මේ පුතා ඊයේ වෙද්දී කිසිම ඒ කියන්නේ මේ ගානක් හදාගන්න බැරුණා සරල ගානක් තිබ්බේ. මට දාලා තිබ්බ ගාන මේ බලන්න පුතේ. අපි ඒ ගාන චුට්ටක් බලමු. මට දාපු ගාන මොකක්ද කියලා. හරි? ම්ම් ඒ පුතා මට ඊයේ දාලා තිබ්බ මෙන්න මේ ගාන. හරි. මෙන්න මේ ගාන තමයි පුතා දාලා තිබ්බේ. හරි. මගෙන් අහලා තිබ්බා මෙන්න මේ ගාන හදන විදිය කොහොමද කියලා. 4යි x වර්ගය ඍණ 9. මේක තමයි මේ පුතා දාලා තිබ්බ ගාන. එතකොට එයා ඒ උත්තරේ ලියලා උත්තරේ මට ඒවල තිබ්බේ උත්තරේ වැරදි. ඒ නිසා තමයි මම මේක හදන්න ගත්තේ. පුතේ දැන් මේක හදලා දාමුද අපි? කියන්න පුළුවන්ද දැන්? කොහොමද ලියන්නේ මේක? මේක කොහොමද ලියන්නේ? මුලින්ම බෙදෙන සංඛ්‍යාව මේක මුලින්ම බෙදෙන සංඛ්‍යාව. මේක ඇත්තරම බෙදෙන සංඛ්‍යාවක් ඉන්නවද? 4ක් බෙදෙන 9ක් බෙදෙන. 4 වර්ග සංඛ්‍යාවක්ද නැද්ද? වර්ග සංඛ්‍යාව 9 වර්ග සංඛ්‍යාවක්ද නැද්ද? වර්ග සංඛ්‍යාව එහෙනම් ඒ අපි බෙදෙන සංඛ්‍යාව හොයන්නේ. ඒ බලන්නේ එහෙනම් බලන්න ඕනේ නැහැ. හරි. මේකේ ප්‍රශ්නයක් නැහැ වර්ග සංඛ්‍යාවනේ පුතේ. එහෙනම් දැන් මොකද්ද කරන්න ඕනේ අපි? මෙයා ලියන්න පුළුවන් කොහොමද? 2යි x 2x ගේ වර්ගය වර්ගය ඍණ 3යි 3 වර්ගය. මේක වර්ගය කොහොමද සාධක ලියන්නේ? කියන්න. 2යි x ඍණ 3 ඍණ 3 2යි x 2x ධන 3 very good පුතා. දැන් ප්‍රශ්න ඉවරයි. ඉතාමත් හොඳයි. මම හිතනවා අපේ වැඩේ සාර්ථකයි කියලා. ඉතින් පුතේ එහෙනම් ඇතරම අපි මේ විදිහට තවත් ඔයාලට අපහසු විෂය කාරණා තියෙනවා නම් අපි හැම පොඩි පොඩි වීඩියෝස් වලින් ඒ ටික කරගෙන යන්. ඉතින් එහෙනම් පුතේ මට උදව් කරපු ඔයාලටත් ගොඩක් ස්තුතියි. එහෙනම් ඔයාලටත් මේ වීඩියෝ එක බලන හැමෝටම මේ හදපු ගණන් ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න, හිතර ගන්න, පුළුවන් තව පාරක් try කරන්න, තනියෙන් හදන්න. ඉතින් ඔහොම තමයි අපි වර්ග දෙකක අන්තරයේ සාධක කියන සිද්ධාන්ත කොටස ආවරණය කරේ ගණනුත් එක්ක. එහෙනම් ඉතින් අපි අදට නවතිමු. තව මේ වගේ අලුත් වීඩියෝස් බලන්න ගණන් වලට කැමති දරුවෝ ඉන්නවා නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් මතක් කරලා channel එක subscribe කරන්න. හරිද? එතකොට තව යාළුවන්ටත් channel එක ගැන විස්තර කියන්න. ඉතින් එහෙනම් අපි ඉස්සරහටත් මේ වගේ වැඩ ටිකක් කරගෙන යමු. එහෙනම් පුතේ අදට අපි සමුගන්නවා හැමෝටම
සුබ දවසක්. ආයුබෝවන්.